Alright. තමයි අයබෝවන් ආය බොහෝ ඒවා so අද මේ කෙලින්ම recorded speech සම්බන්ධයෙන් මොකද right before the exam term test එකට කලින් recorded speech ටික අපි නැවත මතක් කරගන්න ඕනේ මේ සම්පූර්ණ lesson එක උගන්වන්න නෙමෙයි but revision. හැබැයි පොඩි revision එකක්. ඒතර අපිට revision එක ලස්සනට කරගෙන යන්න පුළුවන් මේ පාඩමේ ඉස්සරහට යනකොට. alright let's see. හැබැයි මේ මම මේක අද පොඩි වාක්‍ය කීපකින් කියන වාක්‍ය අපි හතක්ම තෝරගෙන ඉන්නවා වාක්‍ය හතත් එක්ක අපි ඩිස්කස් කරමු මොනවද මේක වෙන්නේ කියලා මේ එක්සෑම් කොට මේ කෙලින්ම ළමයි එක්සෑම් කොට දාගන්නම තමයි මේ පාඩම කතා කරන්නේ වෙන මොනවත් අරමුණක් නැහැ රයිට් අර මොකද කියලා අපි කියන්නේ මේ entire purpose එක නැත්නම් ultimate goal එක වෙන්නේ මේ පාඩම at the end of the day term test එකේ recorded speech එකක් આવොත් ඒක කොට දාගන්න එක තමයි මේ සෙල් alright let's see මගේ පළවෙනි වාක්‍යය තමයි Nimal said I am studying for my English examination now මේ සියල්ලටම ප්‍රථමයෙන් මේ බලන්න අපි මේ recorded speech වල කරන්නේ හැමතිස්සෙම කවුරු හරි කියපු එකක්. හරි? මෙන්න තියෙනවා කවුරු හරි කියපු statement එකක්. මේක නැවත කියන එක. එහෙම නැත්නම් මේක report කරන එක තමයි අපේ job එක. මෙන්න මේ job එක මතක තියාගන්න බඩව. එතකොට අපිට මේක හරි lazy, right? කාගේ හරි statement එකක් මේ බලන්න somebody else කියපු කතාවක් report කරන එක තමයි අපි මේ කරන්නේ. එතකොට අපි මේක නැවත කියද්දි මේක වාර්තා කරද්දි හැමතිස්සෙම මේ වාර්තා කරන ගෙම නැත්නම් මේ රිපෝටඩ් වාක්‍ය රිපෝට් කරපු වාක්‍ය වාර්තා කරන වාක්‍ය තියෙන්න ඕනේ past tense එකේ. ඒක හොඳට මතක තියාගන්න මෙන්න මේ බේසික් ලොජික් එක දන්නවනම් මේ කොටස මතකයි ගන්න. බොහොම ලේසි ඉස්සරහට පාඩම් එක මොනවද ඒකට කියන්නේ මේ රිපෝටඩ් ස්පීච් වල දාන්න පුළුවන්. ඉතින් මේක හරිය ලේසි. හරි ගොඩ ලේසි. ලේසි වෙන්නේ හැබැයි මේ මූලධර්ම ටික ඔළුවේ තියන් හිටියොත් විතරයි. එහෙම වුණොත් වැඩේ ගොඩ. let's see. right. එහෙනම් අපි යමු පළවෙනි වාක්‍යයට very first sentence එක පළවෙනි වාක්‍යය මොකක්ද නිමල් said මේක එන්නේ මෙන්න මෙහිමනේ අපි නිකන් මේක සුට්ටු සුට්ටු මතක් කරගමුද නිමල් ඊට පස්සේ said නිමල් කිව්වා මෙන්න මේ කමා ටික ඉතාලම මතක තියාගන්න සමහර වෙලාවට මෙන්න මේ කමා කැලේ ටික අතිශය වැදගත් ඕගොල්ලන්ට මෙයා රිපෝටඩ්ද නැද්ද කියලා එක්සෑම් එකේ අඳුර ගන්න. මොකද සමහර වෙලාවට වෙස්ටර්න් එකේ කෙලින්ම කියනවා recorded speech කියලා එකක් කෙලින්ම කියනවා. But සමහර වෙලාවට exam එක ඔයාලට කියන්නේ නැහැ. It lets you recognize it. ඒක ඔයාලට recognize කරන්න ඉඩ දෙනවා. ඒ වෙලාවට මේ පොඩි පොඩි කමා කැලි පව අතිශය වැදගත්. එහෙනම් එයා කියන්නේ මොකද්ද? I am studying for my English. I am studying for my තව එහාට පේනවනේ for my English examination. For my English examination now අපි සම්පූර්ණ කැලම ලියනවා මොකද examination now මෙන්න නාමයකට පොත් තියෙනවා මෙතනින් වාක්‍ය ඉවර වෙලා තියෙනවා එහෙනම් මේ වගේ එකක් ආවම දැන් ඔයා දැනගන්න මේ තියෙන්නේ කවුරු හරි කියපු එකක් මේ තියෙන්නේ යාගේ ස්ටේට්මන්ට් එක මේකට අපි කියනවා ස්ටේට්මන්ට් එකක් කියලා කියමන ස්ටේට්මන්ට් ඔයගොල්ලෝ නිවුස් වල එහෙම දැකලා ඇති ජනාධිපතිතුමාගේ ස්ටේට්මන්ට් එකක් නේද එහෙම කියනවා මේ අහවල් ඇමතිතුමාගේ ස්ටේට්මන්ට් එකක්. එතකොට ස්ටේට්මන්ට් එකක් කියන්නේ ප්‍රකාශයක් කියන අදහස. එහෙනම් මෙතනක් තියෙන්නේ මොකද්ද? ප්‍රකාශයක් මේ මිනිස්සයා ප්‍රකාශ කරපු එකක්. අපිට කියනවා එක්සෑම් එකේ හරි. දැන් එනවා ඔයා මේක report කරන්න. alright. now we can report this. අර පුළුවන් මේක report කරන්න. let's see. කොහොමද බලමු. මුලින්ම ගන්න වෙනවා අපිට නිමල් සෙට් එක එහෙමම හේතුව නිමල් තමයි මේක කියන්නේ. එහෙනම් අපි කියනවා නිමල් සෙට්. ඊට පස්සේ පැටව reported speech වල එන magic word එක තමයි මේ දෙන්නා මේ කැලිඩ් එක ලින්ක් කරන්න. ඔක වෙන්නේ මෙහෙම. මෙන්න මේ දා report මේ මෙයාගේ මේ statement එක මේ බලන්න. මේ වෙනම තියෙන statement එකයි නිමල් සෙට් කියන කැලිඩ් එක එකතු කරේ ලින්ක් කරේ මේ කමාස් වලින් නේද? එහෙනම් මේ කමාස් ටික අයින් කරනවා නම් නැවතත් අපිට ඕනේ මේ කොටස් දෙක එකතු කරන්න. ඒකට අපි ගත්තා that කියලා මතක තියාගන්න. මෙයා තමයි magic word එක. That's it right? that කියන magic word එක අපි අරගන්නවා. අරගෙන මොනවද කරන්නේ? දැන් ඔන්න මේ ටික මේ මෙයාගේ මොකක්ද අපි කියන්නේ ස්ටේට්මන්ට් එක අපි දැන් report කරනවා. අය ගන්න බෑ. හේතුව කවුද මේක කිව්වේ? නිමලුයි කිව්වේ. නිමල් කියපු නිසා මම දැම්ම මොකද්ද? he කියලා. am තියන්න පුළුවන්ද? බෑනේ. අපි කිව්ව ඔක්කොම past tense එකෙන් වෙන්න ඕනේ. එහෙනම් am මාරු වෙන්න ඕනේ past එකද? past වලට මාරු වෙද්දී is උනා. ඔය එක්සෑම් එකේ ඔයගොල්ලෝ නිකන් අර මොනවද ඒකට කියන්නේ චීට් ෂීට් එකක් වගේ ඕනනම් හදා ගන්න පුළුවන්. am තිබ්බොත් ඒක was වෙනවා කියලා ඔන්න තියාගන්න පුළුවන්. හරි? අනේ sorry. is නෙමෙයි was වෙන්න ඕනේ. හරි? එහෙනම් am එක මොනවද උනේ? was. හරි? was කියලා දාන්න. මෙතන චීට් ෂීට් එකක් ඇඳ ගන්නවා නම් ඒක is am are තිබ්බොත් එයාලා was වෙන්න ඕනේ. අර බේසික් කතාව මතක තියාගන්න හැමදෙස්සෙම past වෙන්න ඕනේ.
හරි ටෙන්ස් එක බෑක් ෂිෆ්ට් වෙන්නේ ආපස්සට යනවා. හරි හේතුව මෙයාලා පරණ කියපු කතාව නිසා. එහෙනම් he was studying මයි වෙනසක් වෙන්නේ he was studying for මයි තියන්න පුළුවන්ද? මගේ ඉංග්‍රීසි එක්සෑම් එකටද නිමල් ලෑස්ති වෙන්නේ එහෙම නැත්නම් එයාගේද? එයාගේකටනේ. එහෙනම් අනිවාර්යෙන් මෙතන pronoun එකත් අපි change කරගන්න ඕන මොනවද? his English exam. his English exam. දැන් English කියනකොට English ගේ E capital වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම examination නේ. examination. right. now එක now කියලා කියන්නේ දැන්. මෙයා දැන් කියලා කිව්වේ ඉස්සරලා කියපු කතාවක්. එතන එහෙනම් now මාරු වෙන්න ඕනේ. ආපස්සට යන්න ඕනේ කොහොමද? then කියලා. now එක මාරු වෙනවා then කියලා. ඔන්න වැඩේ හරි. දැන් බලන්න. Nimal said that he was studying for his English examination day. මොනවද අපිට basically මාරු කරන්න ඕනේ? හැමතිස්සෙම reported වාක්‍යයක මතක තියාගන්න පුතා. අපිට මෙන්න මේ කතන්දර එකතු කරන්න මෙහෙම magic word එකක් ඔබා ගන්න සිද්ධ වෙනවා. ඊට අමතරව pronouns අපි change කරගන්න ඕනේ. ඊට පස්සේ අපි tense එක change කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මේ තියෙන time phrases වෙනස් කරගන්න ඕනේ. එහෙනම් basically අපි දේවල් තුනක් ඉගෙන ගන්නවා. පළවෙනියට pronoun එක change කරන්න. දෙවෙනියට අපිට හම්බුණා මොනවද? tense එක change කරගන්න. තුන්වෙනියට අපි change කරා මොනවද? time phrases ටික. මෙන්න මේ කාලය හංගවන phrases ටික වෙනස් කරගත්තා. ඉතින් ওই ටික වෙනස් වුණාද කියලා හැමතිස්සෙම ඉවර වුණාට පස්සේ අර වාගේ මොකද්ද report කරලා ඉවර වුණාට පස්සේ check කරන්න මෙන්න මේ තුන නිකන් පොඩි checklist එකක් විදිහට තියාගන්න. මේ පොඩි අර cheat codes වගේ මේ ටික ඕනනම් හදා ගන්න පුළුවන්. අපි games play කරලා දෙරිද අර cheat code list එකක් තියාගෙන ඒ වගේ මෙහෙම ඔයාලට ඒක හදා ගන්න පුළුවන්. that is that. right. මේ තමයි කරන්නේ. අපි යමු එහෙනම් ඊළඟට පොඩි ලියා ගන්න මේක දැන් පෝස්ට් කරලා ලියා ගන්න. හොඳ වීඩියෝ එක පෝස්ට් කරලා ඔයාලට ලියන්න පුළුවන්. එහෙම නැත්නම් තනියම මේක හදන්න පුළුවන්. වඩාත් යෝග්‍යයි තනියම හදන එක. right. ඊළඟ වාක්‍ය පෝස්ට් කරලා තනියම හදන්න. තනියම හදලා ඊට පස්සේ explanation එක බලන්න. ඊට පස්සේ විස්තර කරපු එක බලන්න. මම හිතන්නේ ඒක තමයි හොඳම විදිහ ඔයාලට exam එකට පාඩම් කරගන්න තියෙන්නේ. let's say the teacher අහනවා මෙන්න මෙහෙම. second one the teacher asked මේකෙත් නැවත බලන්න අපිට කමාස්ට් එකේ එහෙමම තියෙනවා. the teacher asked have you completed your homework? have you completed your homework? have you completed your homework? right. let's see. මේ බලන්න දැන් අර කලින් හම්බුනේ අපිට ස්ටේට්මන්ට් එකක් කියවන්න. කලින් එකේ තිබුණ ස්ටේට්මන්ට් එකක් එයා කියවන්න. හැබැයි මෙතන අපිට හම්බ වෙනවා මොනවද? have you completed your homework? ප්‍රශ්නයක් මේ කොහොමද ප්‍රශ්නයක් කියලා හොයාගත්තේ? මේ බලන්න have එකක් මුල ඉන්නවා so it seems like a question. මෙයා question එකක්. ඒ වගේම ලේසියෙන් වන්න පුළුවන් question mark එකක් at the end of the question period. හරි ඒකත් දෙන්නේ එක පොඩි sign එකක් විදියට ගන්න පුළුවන්. මේක හැබැයි මොන question එකක්ද? have you completed? ඔයා දන්නවා මේ be verb එකක් මුලට ආවොත් has have as මොනවාද am is එහෙම නැත්නම් was were will මේ වගේ එකක් මුලට ඇවිල්ලා තිබ්බොත් ඒවට අපි කියනවා මොන questions කියලාද? just no question එකක් කියනවා. reason එක තමයි පැටව මේකේ ප්‍රශ්නයේ answer එක එක්කෝ just එහෙම නැත්නම් no. හරිම predictable answer එකක් තියෙන මේකට එක්කෝ අහන එක yes කියන්න ඕනේ. එහෙම නැත්නම් no කියලා කියන්න. have you completed your homeworks? ආගේ teacher ආගෙන් අහද්දි just I have නැත්නම් yes I did. right. එහෙම නැත්නම් no I haven't නෑ මම කරලා නෑ කියලා තමයි answer එක දෙන්නේ. ඒකයි just no කියලා කියනවා. බලමු එහෙනම්. දැන් ටක් ගාලා මතක් වෙන්න ඕනේ මොනවද? just no question එකක් report කරද්දී අපිට හම්බුන magic word එක තමයි එක්කෝ if එහෙම නැත්නම් if හම්බුණා. එහෙම නැත්නම් මොනවද හම්බුනේ මතක් කරගන්න. වේගෙන් ඔය ගමන් type කරගෙන ගියත් කමන්න මොකක් හරි comment section එකක set වෙනවනේ. if එහෙම නැත්නම් ගන්න පුළුවන් මොනවද? whether එක්කෝ if එහෙම නැත්නම් whether මුන් දෙන්න එක අරගන්න පුළුවන් magic word එකද. let's see. බලමු. the teacher අර පුරුදු විදියමයි teachers මයි ගන්න තියෙන්නේ. right. එහෙනම් අපි ගන්නවා the teacher asked අහුවා. දැන් දාන්න magic word. දැන් දාන්නවා මේ කැලි හලන්න magic word එක ඕනේ. magic word දෙකයි කැමති එකක් ගන්න. එක්කෝ if එක්කෝ whether. නිකන් මම ජොලියට මෙතන weather ගන්නවා ලස්සන හින්දා. right. ඒ කියන්නේ if කැත නෑ ගන්න පුළුවන්. හරිද? no worries at all. right. weather ගත්තම හරි. එහෙනම් weather මම ස්පෙලිංග්ස් බලාගෙන ළමයි එක්සෑම් එකේදී weather දැන් මොකද වෙන්නේ?
අපි දන්නවා දැන් report කරද්දී ප්‍රශ්න විදිහට තියන්න බැරි වෙනවා. ඒ ප්‍රශ්න මොනවා වෙනවද? statement වලට මාරු වෙනවා. මම කරන මේක revision එකක් කියලා පාඩම සම්පූර්ණයෙන් නෙමෙයි. දැන් මේවා චුට්ට අදහසක් තියෙන්න ඕනේ. right. එහෙනම් මේ have you completed your homework එක මොනවා වෙනවද? අපි මාරු කරගන්නවා ඒක මොකටද? statement එකකට. කොහොමද statement එකට මාරු වෙන්න ඕනේ? මෙන්න මේ. දන්නවනේ මේ have එක මුලට අරන් තමයි ප්‍රශ්නේ හදලා තියෙන්නේ කියලා. ඒතකොට ඉතින් you have කියලා මෙතෙන්ට දාගත්තා නම් එයා මොනවද වෙන්නේ? කෙලින්ම statement වෙනවා. ආයෙම අඬන්න දෙයක් නෑ. එහෙනම් you කියලා කියන්නේ teacher අහන්නේ you කියලා ඔයා තනි කෙනෙක්ගෙන් කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මුළු ක්ලාස් එකෙම ඇහුවා කියලා හිතලා we කියලා ගන්නත් පුළුවන්. එහෙනම් මම ගන්නවා we කියලා. we have එක මාරු වෙනවා කොහොමද පැටව? had කියලා. ඔන්න අර වාගේ cheat code වලට දාගන්න පුළුවන්. has have තිබුණා නම් ඒවා had වෙනවා. හේතුව පරණ හේතුවම තමයි tense එක back shift වෙන නිසා. tense එක ආපස්සට යන නිසා. මේවා පරණ කියපු කතා නිසා. right. එහෙනම් whether we had completed ම තමයි ගන්න වෙන්නේ. we had completed. whether we had completed your homework නෙමෙයි. මෙතන your එක මාරු වෙන්න ඕනේ pronoun එක. කාගේ homework ද? අපේ homework. අපෙන් ඇහුවා නම් ඒවා කාගේ homework ද? අපේ homework. එහෙනම් our homework. our homework. homework. The teacher asked whether we had completed our homework. අපේ homework අපි කරාද කියලා teacher අහුවා. ඔක තමයි සිංහල අර්ථය. right. ඔකට පොඩි වෙලාවක් දෙන්නම්. දාගන්න ටක් ගාලා වාගේ මොනවද ඒවට කියන්නේ අපි මේ book එකට note එකක් දාගන්න. මෙයාවත් ලස්සන note එකක් හැටියට තියාගන්න. right. ඔය හැම එකක්ම මේ post කරලා දාගන්න පුළුවන් ළමයි. මම පොඩ්ඩක් ගියාම මේක මොකද මේ රෙකෝඩින් එක කරන්නේ එතකොට රෙකෝඩ් වෙනවද බලන්න. yes it is. ඒක රෙකෝඩ් වෙනවා. මේ cheat code එක cheat sheet එක හදාගෙන යන්න. දැන් මොනවා හරි මිස් වුණා නම් ආපස්සට ගිහිල්ලා බලන්න පුළුවන්. right. third one. තුන්වෙනි එක. බලන්න පුළුවන් නම් හදන්න මේක ඇහෙනකොට ලියන්න පොඩි try එකක් දෙන්න. හරි පොඩි practice එකක් ගන්න. much better. let's see. Mother said to her son, do not waste your do not waste your time on mobile games. හැමදේශම කියනවනේ. Mother said to her son. Mother said to her son. Is it the third one? Yes, right? Yeah. Mother said to her son. Mother said to her son. Mother said to her son. ඔන්න අම්මා එයාට පුතාට කියනවා. Do not waste your time on mobile games. Do not waste your your time on mobile games. Right. This is it. මේ බලන්න. දැන් මේක අපිට කලින් හම්බුණා statement එක. ඊට පස්සේ හම්බුණා yes no question එක. දැන් හම්බ වෙනවා මොකද්ද? පොඩි command එකක් වගේ එකක් නේ. හරි imperative එකක්. කෙලින්ම කියනවා do not waste your time on mobile games. mobile games වල time spend කරන්න එපා, waste කරන්න එපා කියලා අම්මා ඕන්න කියනවා. පොඩි අවවාද කරපු ගතියක් නේද මේක තියෙන්නේ. දැන් අපි මේකේ tone එක අඳුර ගන්න ඕනලා මෙන්න මෙහෙම. අම්මා කිව්වා නේද? මේක අම්මා කිව්වා. හරි? ඕනේ නම් කෙනෙකුට මේ විදිහටම ගන්නත් පුළුවන් වැරදි නෑ. ඒ කියන්නේ grammatically හරි. Mother said to her son කියලා වාක්‍ය හදන්නත් පුළුවන්. grammatically. හැබැයි තව ටිකක් natural වෙන්නේ කොහොමද කරොත්ද? මේක අම්මා කිව්වා කියලා කෙලින්ම දැම්මොත් එහෙනම් mother told කාටද කිව්වේ? අම්මා කිව්වා කාටද කිව්වේ? එයාගේ පුතාටනේ. mother told her son. එයාගේ පුතාට කිව්වා. මේ විදිහටම මේකට මෙයාව රීප්ලේස් වුණා නම් mother said to her son කියලා ඊටු ටික හැදුවා නම් ඒකත් හරියක් දාගන්න පුළුවන්. හැබැයි ඒක ගොඩ natural නෑ, grammatically හරි. හැබැයි natural way එක තමයි මෙයා බලන්න mother told her son. ඊට පස්සේ do not. ඔයා දන්නවා do not ආපු ගමන් මෙතන අපි මොනවද කරන්නේ? දැන් මේ බලන්න statement එකක් නෙමෙයි. එහෙනම් that ගන්න පුළුවන්ද? බෑ. අර ගන්න බෑ. හරි. yes no එකක් නෙමෙයි. එහෙනම් whether if ගන්න පුළුවන්ද? බෑ. මෙතන do not එකක් තියෙන්නේ. do not නම් අපි අරගන්නේ කාවද? ඔන්න do not නම් අපි අරගන්නේ not to කිය. do not නම් ගන්නේ not to. not to තමයි නම් මෙතන magic word එකනේ. magic word is not to. එහෙනම් වාට පුළුවන් මෙතන magic word එක දැන් ගන්න. mother told her son not to waste. කෙලින්ම ඉතරයි. not to waste. ආයෙ වෙන මොනවත් වෙනස් වෙන්නේ නැහැ. not to waste your time
your time නෙමෙයි හැබැයි මෙතන මාරු වෙනවා pronoun එක මොකද්ද? එයාගේ time එක මොකද එයාගේ පුතාගේ වෙලාවනේ මේකනේ. Not to waste his time on mobile games. On mobile games. දැන් ඉතින් වැඩේ රිද්ම් එක හම්බුනා නම් වැඩේ හරි. මේ පාඩම කලින් ඉගෙනගෙන තියෙනවා අනිවාර්යෙන්ම. ඉගෙනගෙන තියෙන කෙනෙක් නම් මේක වේගෙන් තේරෙනවා. එම කොට තේරෙන්නේ නැත්නම් අහපව බලන්න ආපස්සට ගිහිල්ලා මේ පාඩම නැත්නම් ඉතින් පාඩම ඉගෙන ගන්න වෙනවා චුට්ටක්. හරි. මෙයාවත් මාක් කරගන්න කලින් වගේමයි. Mother told her son not to waste his time on mobile games. Cool. අපි යන්න ඊගාවට බලන්න. ඊගාව මගේ තෝරාගත් වැකිය. The doctor said to the patient, you should drink plenty of water. Let's see. මාරු ටිකක් rolling. මම හැමදෙස්සෙම කියනවා වගේ මේ වාක්‍ය හදන්න ඔයාලා ඉන්න තනියම හදලා ඊට පස්සේ බලන්න. එතකොට වැරදුනත් ළමයි මෙන්න මේකයි වරද කියලා හොයාගත්තද වරද්දන්න බය වෙන්නත් එපා. බය නැතුව වරද්දන්න. බය නැතුව වරද්දන්න. වරදින්න ලියන්න. හරිද? ඊට පස්සේ ඉතින් හිමීට හදාගන්න. ඒක මොකක්ද කියලා බලන්න. දැන් ඔයාලට එක්ස්ප්ලනේෂන් එක බලව තේරෙනවා. මේක තමයි වැරදුනේ. එහෙනම් ඒක තමයි කියලා තේරුම් අරගෙන ඊගාවට හදන්න. Lazy. Cool. Right. The doctor said to the patient, the doctor, is it the fourth one? Yes. The doctor said to the patient, patient කියන්නේ කවුදනේ? patient රෝගියානේ. ලෙඩාට තමයි patient කියලා කියන්නේ patients කියලා කියනවා අර ඉවසීමටත් නේ. ඒ වගේ පඩල ගන්නත් එපා. exam එකේ පොඩ්ඩක් එනවනේ. patient වගේ ඉන්න පුළුවන් නේද? ඒක ඇවිල්ලා දිය බහුවියාවක්. You should drink plenty of water. You should drink plenty of water. Drink plenty. You should. Logo के adding the drink money. This is drink. Drink plenty of water. Plenty में हर लसन है plenty of के लेकर पड़ा highlight करेगा ना. Plenty of water. एक गलत क्यों बनाओ तो में प्रमाणवत्तरम जले. अति तरह बात बने. Plenty of water. प्रमाणवत्तरम तरम जले बोलने के लिए क्यों? मैं मुझे sentence का भी क्यों? The doctor said to the patient. Doctor said, you should drink plenty of water. मैं बोला you should. मैं यहाँ बोलने अति तरह मात्रा बोलने मुझे you should. डॉक्टर पढ़ी एडवाइस का मेरे दिला दिए डॉक्टर मनवा कर लादा एडवाइस कर रहा है मैं चुटके चुटके मेरा दे दूँगा अरे वाक्य तोड़ने के बालन you should drink शुद्ध का तीर अरे है ना शुद्ध के पाविष्ट कर रहा है you should go there वह है अन्नों ने बोला you should study before the exam exam के कालिंग study कराना होने बैठिया right अने शुद्ध का है ना शुद्ध से क्यों ना पास से मैंने क्या मैं बालन ना पढ़ी एडवाइस ये करे मेरे टर्न है ना मैं तो ना doctor said to the patient මගේ කලින් ඒවා තියන්න පුළුවන්. හැබැයි කෙලින්ම ගන්න පුළුවන් නේද මෙහෙම. doctor advice කළා කියන්නේ the doctor හදන්න බලන්න the doctor කොහොමද advice කියලා ගන්න පුළුවන් නේද? The doctor advised how the advice කළේ the patient. එහෙනම් doctor patient ව advice කළා. The doctor advised the patient. හරි. Then you should drink plenty of water. Message කොහොමද අපි දාන්නේ advise the doctor doctor patient advice කරනවා කොහොමද මොනවා හරි එකක් කරන්න ඕනේ දැන් කලින් එකේ අපි ගත්තේ not to කියලා do not තිබ්බ නිසා හැබැයි මේවා කරන්න කියලා තියෙන්නේ advice කරා patient මොනවද to එකක් දාගන්න ඔන්න advice එකක් to ගෙන් තමයි අපි connect කරන්නේ මෙයා තමයි magic word එක හරි එහෙනම් advise the patient to මොනවා කරන්නද drink plenty of water to drink plenty of water. Make a plenty නෙමෙයි හොඳේ. Plenty of water. Water නෙමෙයි අප්පා water. That is water. Right. Plenty of water. The doctor advised the patient to drink plenty of water. වතුර ඇතරම් බොන්න කියලා advice කරනවා doctor මෙන්න මෙයාට කියලා කරනවා. Right. Okay, this is the next one. මෙන්න මෙතන මතක තියාගන්න advice ගන්න හේතුව මෙතන should එකපු නිසා should නිසා අපි නිගමනයකට ආවේ advice කියලා. එහෙනම් අපි to කියලා දාලා වැඩේ කොට දාගන්න. හරිනේ? Right. යමු ඊගාවෙකටත්. එලෙසින්ම මේ හැම එකක්ම ළමයි කීප සැරයක් බලලා exam එකකට යන්න කලින් ඔයාලා තනියම හදන්න. හරි. අනියම මේවා හිතන හිත පෙරලලා පොඩි activity එකක් විදිහට කරන්න. Okay, the next one. ඊළඟේ
She said we visited Kandy yesterday. Lazy. She said we visited Kandy yesterday. Is the fifth one? Yeah. Two. Pasunika. She said that we visited Kandy yesterday. Got the Kandy yesterday. Remember? Kandy yesterday. She said we visited Kandy yesterday. එයා කිව්වා අපි Kandy ගියා yesterday කියලා. දැන් මේක report කරන්න. මෙයා දිහා බලනවා අපි ඉස්සල්ලාම තේරුම් ගන්නවා මේ මොකක්ද තියෙන්නේ? WH එකක්ද? WH එකක්ද? නෑ. Yes no එකක්ද? නෑ. ඊළඟට මොනවද? Imperative එකක්ද? ඒත් නෑ. එහෙනම් මේ මොකද්ද තියෙන්නේ මෙතන? Statement එකක්. මොකද්ද තියෙන්නේ? Statement එකක්. සාමාන්‍ය කියවන බොහොම ලේසි. that එකක් දැම්ම සම්බන්ධ කරලා let's say. එහෙනම් අපි ගන්නවා she said magic word එක that ගන්න හේතුව එයා statement එකක් නිසා she said that we මාරු වෙන්න ඕනේ we කියන්නේ අපි නෙමෙයි මෙතන ඉන්නේ එයා ඇතුළුව ඒගොල්ලෝ ඉන්නේ නැත්තේ එහෙනම් they කියලා මාරු කරගන්න ඔන්න they visited cheat code එක වගේ cheat code එක දාගන්න මොනවද visited එක මාරු වෙන්න ඕනේ visited මෙයා මාරු වෙන්න ඕනේ කොහොමද had visited කියලා past tense එකෙන් තිබ්බොත් past verb එකක් තිබ්බොත් එයා මොනවා වෙන්න ඕනේද past perfect එකට මාරු වෙන්න ඕනේ right එහෙනම් she said that they had visited Kandy के capital වෙන්න ඕනේ හේතුව Kandy කියන්නේ නමක් නිසා they had visited Kandy yesterday එකත් මාරු වෙන්න ඕනේ කොහොමද yesterday the previous day පහුගිය දවසේ the previous day පහුගිය දවසේ ඒකට Kandy වලට ගියා කියන දවස මෙන්න මේව ගන්න පුළුවන්. ඉතින් ඒකත් පාඩ පුළුවන් පෝස්ට් කරලා නැවත කොට දාගන්න. previous day. Okay, cool. Next one. දැන් ඉතින් අර මගේ පන්තියේ හිටපු ළමයි නම් පරණ නෝට් එක ගන්න. නෝට් එකේ අපි මේ චීට් කෝඩ් අරම්මන ඔක්කොම ලියලා තියෙනවා. ක්ලීන් නෝට් එකක් දීලා තියෙනවා. වාක්‍යයක් තොගයක් හදලා ඇති. ඒ ටික ආයෙ බලන්න. මේ කරන්නේම මේ පාඩම නිකන් චුට්ටක් ටච් කරලා දානවා. ඔහෙ මතක් කරගෙන යන එක විතරයි. හරි මොකද එක්සෑම් එකට කලින් සම්පූර්ණ ඉගෙන ගන්න එහෙම බාරමයි එතකොට මේ එපා කියන්නේ අවුලක් නැහැ ඉතින් වෙලාව දියවනවා එහෙම වුණාම වෙන්නේ අනිත් විෂයන් පාඩම් කරන්නත් බැරි වෙනවා මොකද ඔයාලට ඉංග්‍රීසි විතරක් නෙවෙයි තව විෂයන් තියෙනවනේ පාඩම් කරන්න ඒකට ඒවත් එක්ක බොහොම බැලන්ස් වැඩක් හදාගන්න තමයි මේක මම ටක් ගාලා කරලා දාන්නේ let's see sixth one highway the police officer asked the driver let's see six the police officer asked the driver, let's see, driver කිව්වා මොනවා කරන්න කියලාද? driver ගෙන් ඇහුවා, where did you park your vehicle? අන්න බලන්න ඒක where එකක් තියෙනවා. Where did you parked your vehicle මෙයා vehicle කියලා pronounce වෙන්නේ ඔයාලට vehicle කියලා ඉතින් කියනවා නම් ඔය ඉස්සලා vehicle කියලා ඉන්න කමන්නේ ඉස්සලා vehicle කියලා පස්සේ vehicle ට මාරු වෙන්නේ ඉතින් හොඳයි නැත්තම් vehicle උත් නැහැ vehicle උත් නැහැ දෙකෙන් එකක් පදන්න ඔය ළමයි ඉස්සලාම accent practice කරන්න කලින් අරම්මනම් කරන්න කලින් තමුන් දන්නේ නැහැ බය නැතුව කියන්නේ හරි බලගුණාට මොකද කියන්නේ අනුන්ගේ භාෂාවන් මගුලක් දාන්නේ මොකද සිංහල හරියට කතා කරනවා කියලා සිංහල කතා කරන්නේ කරදීද English කතා කරන්න නිකන් අමුතු එකක් ඕනේ must be perfect we need perfect English to speak right මොකටද why right සිංහලෙන් කතා කරන්නේ මේ කැඩිච්ච සිංහල කතා කරන්නේ හරියට උත්තාක්‍යාද ගාලා බලලා එහෙම idioms දාලා නිකන් perfect සිංහල කතා කරනවද ඔබනේ එහෙම කතා කරන්න ඇති මම නම් කතා කරන්න දන්නේ නැහැ okay ඒ නිසා මේ ඉංග්‍රීසි බයලද තවුන් දන්නේ කතා කරන්න right police officer asked the driver the police officer asked the driver, where did you park your vehicle? Parking vehicle එක කොහෙද park කරේ? ඔන්න අහනවා. මේක දුටු සැනින් දැන් ඔයාලට තේරෙන්න ඕන statement එකක් නෙමෙයි. Yes no නෙමෙයි. Imperative නෙමෙයි. මොකක්ද එහෙනම්? WH එකක් තියෙනවා. මේ බලන්න WH කියලා හඳුනගන්නේ කාගෙන්ද? ව්‍යාගෙන් WH word එකකින් පටන් අරගෙන තියෙනවා. එහෙනම් මේකේ informative question එකක් තමයි අහලා තියෙන්නේ. ඔය දෙයක් ඔබ මේ වාහනේ නතර කරලා ආවෙත් කියලා. එහෙනම් පුරුදු විදිහටම තමයි යන්න තියෙන්නේ. මේ බලන්න the police officer හවුද? the police officer හරි යාමයි asked ඇහුවා the driver කාගෙන් ඇහුවේ the driver
අපි දන්නවා මේ WH එක ආපුවම ලේසි කතාව. වෙයා එහෙමම දානවා. ඒ WH එක මේ කැපිටල් W උඩ වෙන්න ඕනේ. වෙයා මෙහෙමම දානවා. හැබැයි වාක්‍ය මොකක් වෙනවද? ස්ටේට්මන්ට් එකකට පෙරලෙනවා. Did you park නෙමෙයි, right? Did you park නෙමෙයි, did මෙතෙන්ට එනවා මෙතෙන්ට ආවා කියන්නේ මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. park කියන එක තමයි. එහෙනම් you park your vehicle කියන එක තමයි දැන් අපි report කරන්න ඕන. you කියන්නේ කාටද? මේ driverට. එහෙනම් අපි ගමු he කියලා. she දාලා තිබ්බත් වරදක් නැහැ. අපිට ගෑනිද පිරිමිද කියලා හොයාගන්න බැරි නිසා. එහෙනම් he park කියලා තියෙන simple past එකක් කලින් එකේ හම්බුණා. simple past මොකද උනේ? had එකත් එක්ක past participle දැම්මා. එහෙනම් he had parked. He had parked. Your vehicle එක මාරු වෙන්න ඕනේ. මගේ vehicle නෙමෙයි. එයාගේ driver ගේ his vehicle. park හරියද? park. his vehicle. his vehicle. his vehicle. ඔන්නෝමයි එන්න. හරිනේ මේකේ මතක තියාගන්න ඕනේ මොකද්ද? මේ WH වවද ඇත්තටම ලේසි. එයාව හැමෝම අරගන්න magic word එකේ හැටියට මේ බලන්න magic word එක හැටියට එයාමයි ගත්ත. ඊට පස්සේ ඉතුරු වෙන වාක්‍ය මොනවද කරන්නේ? ස්ටේට්මන්ට් එකක් විදිහට මෙහෙම දාන්න. එහෙනම් the police officer asked the driver where he had parked his vehicle. Where he had parked his vehicle. Park. Yes, correct. Okay. යම් දිගාවකට move on to the next one. Next එක last නේද? කොහොමද? Yes. අවසාන එක. දැන් මේකෙන් අදහස් වෙන්නේ ළමයි අන්තිම එක කියලා ඔයා නිකන් මොනවද recorded speech එක මාස්ටර් කරා කියලා. හැබැයි සැලකිය යුතු මට්ටමක දේවල් සෑහෙන ප්‍රමාණයක් ඔයාලට මතක් කරගන්න පුළුවන් වුණා. ඉතින් ඔය එක්සෑම් එකේ ලකුණු 5න් සාමාන්‍ය ලකුණු 3-4ක් ගන්න නම් හොඳටම ප්‍රමාණවත්. සිරාටම ගන්න පුළුවන් දෙයක් පුළුවන් තියෙන එක. හරි. එහෙම ඔළුව නැති ළමයි නෑ. ඇත්තටම තියෙන්නේ ඔයාලා මේ චුට්ටක් කර වැඩ කරන එක අඩුකම ඉතින් අපි වඩා වැඩ කරමු. එතකොට හරි. වැඩ කරා නම් හරි. මේ වාක්‍ය ටික කියන්නේ ආය බලන්නකො දෙසරයක් විතර බලන්නකො recorded speech සෑහෙන අහු වෙනවා. හොඳටම අහු වෙනවා. මේකේ ළමයිලා හැමතිස්සෙම මේකේ mechanism එක අහු වුණා නම් වැඩේ තුල. Right. Let's see. The last one. Very last sentence. Let's see. My friend said to me. අනේ මම හපු එක. My friend said to me. My friend said to me. My friend said to me, මොනවද කිව්වේ? Please help me carry this bag. Please help me. Please help me. Please help me carry this bag. Carry this bag. Please help me carry this bag. අනේ මට මේ බෑග් එක අරගෙන උදව් කරන්න. පොඩි please එකකින් එහෙම දැන් මේක අපිට ගන්න පුළුවන් මේ දේවල් ටික. මොනවද? Please දැකපු ගමන් ඔයාලට ගන්න පුළුවන් මොනවද? මෙතන තියෙනවද? Please help me carry this bag කියලානේ තියෙන්නේ. එහෙනම් please කියලා කියන්නේම මෙයා request එකක් නේද මේ කරන්නේ. right? ඉල්ලීමක් නේද කරන්නේ. request කරනවා. දැන් අපි ඉගෙන ගත්ත මේක advice කරන හැටි හොයාගත්ත. request කරන හැටි හොයාගන්නවා මෙන්න please එකේ. අනේ මචං මට please මේ bag එක උසයි යන්න help එකක් දෙන්න. හරි. request කරලා තියෙනවා. එහෙනම් අපිට පටන් ගන්න පුළුවන් කොහොමද? my friend requested me කියලා පටන් ගන්න පුළුවන්. මගේ යාළුවා my friend requested me. හරි. දැන් මේ වගේ ඒවා අවම ඔයා දන්නවා. මේ බලන්න. WH උත් නෙමෙයි නම්, just not නෙමෙයි නම්, statement එකකුත් නෙමෙයි නම් මේවට එක්ක to එක්ක not to නේ ගන්න වෙන්නේ. ඔබනේ අපේ කතන්දරේ. හරි. එහෙනම් අපිට ගන්න පුළුවන් මොනවද? requested me to help him නේද? to verb එක දාගන්න දැන්. help me කියන්නේ මට නෙමෙයි දැන් මේ වාක්‍ය උදව් කරන්න ඕනේ යාට. මොකද මේක කිව්වේ කවුද? මගේ යාළුවා නිසා. එහෙනම් help him කෙල්ලෙකුට ඕන නම් help her කියලා ලියන්න පුළුවන්. help him carry this bag. මේ බෑග් එක නෑ. ඒ බෑග් එක නම් that bag. උදේ මේ ඔයාලට ඉතින් විභාගේ කොට දාගන්න මේ වගේ ඒවා මරු සහ මේ අර චීට් කෝඩ් එකක් තියාගන්න එක එක්සෑම් එකට හොඳයි. හැබැයි හැමදෙස්සෙම උත්සාහ කරන්න මේ පාඩම තේරුම් ගන්න. try to understand the mechanism behind this. මේක පිටපස්සේ තියෙන mechanism එක. එතකොට ඒක way more easy. ගොඩ ලේසි. ඒ වගේම ඔයාලට day to day conversation වල මෙයා පාවිච්චි කරගන්න පුළුවන්. ඔය ඉංග්‍රීසි කතා කරද්දී පාවිච්චි කරගන්න පුළුවන්. මොකද මේක අතිශය වැදගත් කතා කරද්දී රීසන් එක තමයි අපි ඉංග්‍රීසි කතා කරනකොට එදිනෙදා කතා කරද්දී අපි අනිත් අය කියපු දේවල් ගොඩ කියනවා.
නේද? ඔයා ජර්නලිස්ට් කෙනෙක් වුණොත් එහෙම ඔයාට මේවා report කරන්න වෙනවා. අරයා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා. ඕමනේ. ඒ දිනදා ඉතින් කේලමක් හරි කියනවා at least නේ. මචං අරුව මෙහෙම කිව්වා. උඹ මෙහෙමනේ කිව්වේ. ඔය අදහස් ඔක්කොම කියන්න තියෙන්නේ. මෙන්න මේ පාඩම. recorded speech පාඩම තමයි දෙන්නේ නම් අපි මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරගන්නවා. මේක පොඩි අර bite size වීඩියෝ එකක් මොනවා කරන්නද? as a preparation for the term test එකේ preparation එකක් විදියට එනවා. ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් comment section එකක් තියෙනවා. ඒක message කරන්න, ඒකට දාලා තියන්න. මම පුළුවන් හැකින් ඉක්මනින් ඒවට reply කරන්න. නැත්නම් you have here. බෑ කොහෙද තියෙන්නේ මෙතනයි. නේද? yes. වෙන තියෙනවා number එක. වෙන තියෙනවා number එක. right මේක message එකක් දාන්නත් පුළුවන්. එහෙනම් ඔබට සුබ දවසක් have a nice day. wish කරනවා හැමෝටම මොනවාද exam එක හොඳට ලියන්න කියලා. good luck. see you in the next video. bye bye.